Welcome to the Fit Chat with Gihan. ඇඟක් හදනකොට එක්සයිස් වගේම ඩයට් එකත් ඉතාමත් වැදගත්. ඉතින් බිසි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන ඔයාට ඩයට් එකක් කරගන්නවා කියන එක අමාරු වෙන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගිකව කොහොමද ඩයට් එකක් කරගන්න කියලා දෙන්න කෝච් දේවින්ද ඉන්නවා අද අපිත් එක්ක. වෙල්කම් කෝච්. වෙල්කම් ගියාන්. කෝච් මේ ඩයට් එකක් කරනවා කියලා කියන්නේ මොකද්ද? මෙහෙමයි ඩයට් එකක් අපි පටන් ගන්න කලින් අපිට ගෝල් එකක් තියෙන්න ඕනේ ගියාන්. ඒ කියන්නේ ඩයට් එකක් කරන්න ඇයි කාරණාව හේතු වෙන්නේ කාරණාව මොකද්ද? ඒකද ඔයාලට කෙනෙකුට ඩයට් එකක් කරන්න අපි බෝනවන රෝග කියමුකෝ. ඔයාලට ෂුගර් තියෙනවා, කොලෙස්ටරෝල් තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා. අපි ඒව කන්ට්‍රෝල් කරන්න ඩයට් එකක් පටන් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ weight loss කරන්න බර අඩු කරගන්න ඩයට් එකකට යන්න පුළුවන්. තව කෙනෙක් බර වැඩි කරගන්න ඩයට් එකකට යන්න පුළුවන්. තමන්ගේ ගෝල් එක මොකක්ද කියලා මුලින්ම අඳුන ගන්න ඕනේ. ඒ ගෝල් එකට තමයි අපි ඩයට් එක පටන් ගන්න ඕනේ. ඒ වගේම ඩයට් එක පටන් ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා කන්නේ මොනවද? කොච්චර ප්‍රමාණයකින්ද? ඒක ඔයා තීරණය කරන්න ඕනේ. වැදගත්ම දේ ඒක. ඔයා කන්නේ මොනවද? කොච්චර ප්‍රමාණයකින්ද? ඒ වගේම දවසට වේල් කීයක් කනවද? ඒ කන වේල හරියට වෙලාවට කන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඩයට් එක පටන් ගන්න ලේසි. තව වැදගත්ම දෙයක් තමයි වතුර. වතුර ඔයා හරියට බොන්න ඕනේ. ඒ වගේම හොඳ නිින්දක් දාන්න ඕනේ. ඒ වගේම ෂුගර් සහ ඔයාගේ හැබිට්ස් තියෙනවනේ ඔයා පුරුදු වෙලා තියෙන දේවල්. ඒවා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා ඔයාට ඩයට් එකක් පටන් ගන්න පුළුවන්. එතකොට කෝච් මේ ඩයට් කරනවා කියන්නේ මේ බර අඩු කරගන්න එක විතරද? මෙහෙමයි කියන්නේ ඩයට් එකක් කරනවා කියන්නේ බර අඩු කරගන්න එක විතරක්ම නෙමෙයි. ඩයට් එකක් කරාම බර අඩු වෙන එක අපිට හම්බ වෙන chance එකක්. ඩයට් එකක් කරාම වාගේ ස්කින් එක ලස්සන වෙනවා. විශේෂම දේ තමයි ඩයට් එකක් කරාම බෝන වෙන රෝග. කොලෙස්ටරෝල්, ෂුගර්, ප්‍රෙෂර් ඒවා කන්ට්‍රෝල් වෙනවා. ඩයට් එකක් කරද්දී. ඕවා ආවට පස්සේ ඩයට් කරන්න යන්න එපා. මං කියන්නේ. ඔයා ඒවා එන්න කලින් ඩයට් එකක් කරන්න. හරි. ආවට පස්සේ ඇවිල්ලා නම් කරන්න දෙයක් නැහැ. ඩයට් මේ කරන්න වෙනවා. හැබැයි එන්න කලින් කරනවා නම් තමයි හොඳ. ඉතින් ඒවා කන්ට්‍රෝල් කරන එක තමයි විශේෂම දේ. ඒ වගේම ඔයාගේ ස්කින් එක ලස්සන වෙනවා. ඔයාගේ එනර්ජි සිස්ටම් එක අප් වෙනවා. ඔයාගේ හෝමෝන් හොඳට බැලන්ස් වෙනවා. ඒ වගේම තමයි බර අඩු කරගන්න එකත් ඒ වගේම වෙන chance එකක්. එතකොට කෝච් මේ අපි ඩයට් එකක් කරද්දී දවසකට අපි කෑම්වේල් කීයක් විතර ගන්න ඕනේද සහ ඒ කෑම්වේල් මැනලා ගන්න ඕනේද? මෙහෙමයි ගියහන්න කෑම වේල් ගත්තාම ඒක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒකේ නියම මිනුමක් නැහැ. අපි දවසට කෑම වේල් 1ද 2ද 3ද 5ද කියලා. වෙන්න ඕනේ ඔයා ගන්න කෑම වේල ඔයා දැනගන්න ඕනවා මොනවද කන්නේ කොච්චර ප්‍රමාණයක්ද කන්නේ කියලා. අර අපි කැලරි ඉන්ටේක් එකක් ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ මම කියන්නේ නැහැ ඔයාලට කැලරිස් මැනලා කන්න කියලා. ඒක ප්‍රායෝගිකව අපිට කරන්න බෑ. යම් කිසි කාලයක් කරන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික නෑ. හැබැයි ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයා කන්නේ මොනවද? ඒ කන කෑමවල සාමාන්‍ය කැලරිස් කොහොමද තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි කියමුකෝ අපි රටකජු ගත්තා. රටකජු කියන්නේ ගොඩක් හොඳ කෑමක්. හැබැයි රටකජු වල කැලරිස් ගොඩාක් තියෙනවා. එතකොට අපි කන රටකජු ප්‍රමාණය ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි දවසට කරන රටකජු ප්‍රමාණය ගැන. ඉතින් රටකජු ග්‍රෑම් 250ක් විතර දවසට කාලා අපේ කැලරි ඉන්ටේක් එක අපිට හදාගන්න බෑ. එතකොට කැලරිස් වැඩි. ලොකු කැලරි ප්‍රමාණයක් ඇඟට යනවා. තේරෙනවද? ඉතින් වෙන්න ඕනේ අපි දවසට කන කෑම වේල් ප්‍රමාණය කීයද? ඒ කන කෑම වේල් බැලන්ස් වෙන්න ඕනේ අපේ ඉන්ටේක් කරන කැලරි ගන්නට ගැලපෙන්න. ඒ කියන්නේ අපි දවසට අපි උදාහරණයක් විදිහට 2000 කැලරි ඉන්ටේක් කරනවා කියලා කියමුකෝ. එතකොට මේ 2000ට ගැලපෙන්න තමයි අපි කෑම වේල් ටික හදාගන්න ඕනේ. කෑම වේල් 2 හරි 3 හරි 5 හරි ඒකට ගැලපෙන්න හදාගන්න ඕනේ. අපි උදේට විතරක් කැලරිස් 1500ක් විතර ගත්තොත් එහෙම අපිට ඒක බැලන්ස් කරගන්න බැරි වෙනවා. අපි ඒ නිසා අපි කන කෑම ගැන ඒවැය තියෙන කැලරි ප්‍රමාණය ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන අපේ කෑම වේල් ගාන බැලන්ස් කරගන්න ඕනේ. එතකොට කෝච් මේ ගොඩ දෙනෙක් කන්න කැමති බත්. ඉතින් මේ බත් හින්දාද අපේ බර ඉක්මනට වැඩි වෙන්නේ? නෑ ගිහන් බත් හින්දා බර වැඩි වෙන්නේ නැහැ. ඔක අපි ගොඩක් වෙලාවට මේ වරද්ද ගන්න තැනක්. ඉතින්
වෙන්නේ අපි බත් කන ප්‍රමාණය සහ බත් එක්ක කන දේවල්. ඒක තමයි ගැටලුව තියෙන්නේ. අපිට බත් දැන් මම උදාහරණයක් විදිහට ඇත්තටම කතා කරොත් අපි තනියෙන් අපේ මීල් එක හදා ගන්නවට වඩා ගොඩක් වෙලාවට වෙන්නේ අපේ ගෙදර අපේ අම්මා තමයි අපේ මීල් එක හදලා දෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. දැන් ගොඩක් අය මීල් එක ගැන කතා කරන්නේ මගේ මීල් එක මම හදා ගන්නවා කියලා. ඒ වුණාට ඇත්තම කතාව අපේ ලංකාවේ ගොඩක් අය ගෙවල් වල උයන්නේ අපේ අම්මා. එහෙම නැත්නම් අපේ බිරිඳ. ඉතින් එයාලා තමයි අපේ මීල් එක අපිට බැලන්ස් කරලා දෙන්න ඕනේ ඇත්තටම. ඉතින් අපි බත් කන ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන් නම්. එතකොට අපි ව්‍යංජන, ඒ කියන්නේ අපි බත් එක්ක කන ව්‍යංජන ප්‍රමාණයන් වැඩි කරන්න පුළුවන් නම්. අපේ ප්ලේට් එකේ වැඩිපුර ප්‍රෝටීන් තියෙනවා නම්, හොඳ කාබ්ස් තියෙනවා නම්, හොඳ මේදේ අපි පාවිච්චි කරනවා නම්, අපේ කෑම ප්ලේට් එක, කෑම පිඟාන බැලන්ස් කරගන්න පුළුවන් නම් අපේ බර වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට ඒකෙදී මේ පොඩි ට්‍රික් එකක් මම කියන්නම්. ඒ කියන්නේ බත් කාලා බර අඩු කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. අපි කියමුකෝ උදාහරණයක් විදිහට ඔයා බත් කෝප්ප 4ක් කන කෙනෙක් කියලා. බත් කෝප්ප 4ක් කන අයත් ඉන්නවා. හරිද? ඉතින් එතකොට බත් කෝප්ප 4ක් කන කෙනෙක් එකපාරට බත් කෝප්ප එකකට යන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න පුළුවන්. හැබැයි ඒක යාට දිගටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෙදී යා කරන්න ඕනේ බත් කෝප්ප 4ක් කන එක බත් කෝප්ප 3මාරකට අඩු කරන එක. එතකොට බත් කෝප්ප භාගයක් ඔයා අඩු කරලා දවස් දෙකක් බත් කෝප්ප 3මාරක් කල තුන්වෙනි දවසේ වා තීරණය කරන්න බෑ. දැන් මට පුළුවන්. මට බත් කෝප්ප දැන් තව දෙකකට අඩු කරන්න පුළුවන් කියලා ඉක්මනට ඒක ඉක්මන් කොටයි කියනවනේ ඉක්මනට යන්න බෑ. ඒක ඔයා කරන්න ඕන තව බත් කෝප්ප භාගයක් සතියක් විතර ගියාට පස්සේ අඩු කරන එක. දවස් දෙකෙන් තුනෙන් නෙමෙයි සතියක් විතර. එතකොට අපි බත් කෝප්ප 4ක් කන ඔයා බත් කෝප්ප භාගය අඩු කරන්න. ඔයා ඊට සතියක් විතර ගිහිල්ලා බත් කෝප්පයක් අඩු කරනවා. බොහොම හිමින්. ඔයා ඒ අඩු කරන බත් ප්‍රමාණයට ඔයා අනිවාර්යෙන් වාගේ ව්‍යංජන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඔයාගේ කෑම ප්ලේට් එකේ බර වෙනස් වෙන්න බෑ. ඔයාගේ අතර දැනෙන බර දැනෙන්න ඕනේ බත් ප්‍රමාණය අඩු වුණාට ව්‍යංජන ප්‍රමාණය. එතකොට ඔයාට බඩගිනි වෙන්නේ නැත්තම් ඔයා දුක් විඳිනවනේ. ඔයා එකපාරට බත් කෝප්පයක් අඩු කරගෙන ව්‍යංජනත් ඔයා කන්නේ නැහැ. බතුත් අඩු කරලා ඔයා බඩගින්න ඉන්නේ. මුළු දවසම බඩගින්න ඉන්නේ. ඔයා ඔක අල්ලගෙන ටික දවසක් ගිහලා අන්තිම ළඟ ඩයට් එක විනාශ වෙලා යනවා. ඉතින් අර ටික ටික ඒක කළාම ඔයාට දැනෙන්නේ නැහැ. අන්තිමට ඔයා මාසයක් එකම. මොකද ඔයා අවුරුදු 20 අපි සමහරට අවුරුදු 10ක් විතර ඩයට් එකක් කරන්නේ නැති අය ඉන්නවා. අවුරුදු 10ක් විතර කාලා බීලා සැපේ සනීපෙට හිටියා නම් ඔයාට මාසෙකමාරක් ඉවසන්න බැරි කමක් නැහැ නේ ගියා. නේද? ගොඩක් අයට ජිම් එකට ආවම හරියම ඉක්මනට කෙට්ටු වෙන්න ඕනේ. හරියම ඉක්මනට බර අඩු වෙන්න ඕනේ. එච්චර ඉක්මන් වෙන්න හදිස්සෙන්න එපා. වාට අවුරුදු ගාණක් කාලා බීලා හිටපු ඔයා මාසෙකමාරක් දෙයක් ඉවසන්න. ඒ නිසා මාසෙකමාරක් දෙකක් හරි තුනක් හරි අරගෙන අර බත් කෝප්ප 4න් බත් කෝප්පෙට එන එක හිමින් කරන්න. බොහොම හිමින්. එතකොට ඒක අඩු වෙනවා වගේම ඔයා ව්‍යංජන වලින් වැඩි කරන්න. අපි කිව්ව මාස දෙකක් ගියාට පස්සේ ඔයාගේ බත් කෝප්පයයි ඔයා කන්නේ. සමහරට කෝප්පෙටත් අඩු වෙන්න පුළුවන්. ග්‍රෑම් 100ක් වෙන්නත් පුළුවන්. එතකොට ඔයාගේ පිඟාන ඉස්සර ඔයා කාපු වට්ටක්ක කෑලි දෙක වෙනකොට වට්ටක්ක කෑලි 6-7ක් තියෙන්න ඕනේ. චිකන් කෑල්ලක් වෙනකොට චිකන් කෑලි 3-4ක් තියෙන්න ඕනේ. බිත්තර තියෙන්න ඕනේ. බිත්තර දෙකක් තුනක් උනත් ගැටලුවක් නැහැ. ඒක කෙනාගෙන් හැටියට සහ අපේ වර්කවුට් එකත් වෙනස් වෙනවා. වෙන්න ඕනේ බත් අඩු වෙනවා, ව්‍යංජන වැඩි වෙනවා. එතකොට පලා වර්ග, එතකොට රාබු, නෝකෝල්, වාට කොළමැල්ලුම් කනවා නම් ගොඩක් ඒ වගේ ඔයාගේ බත් එක වටේටම මාළු පිණි වලින් බැලන්ස් විදිහට තියෙන්න ඕනේ. බත් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. එතකොට දන්නේම නැතුව ඔයාගේ බර අඩු වෙනවා. ඔයාට බත් එක බත් කන එක අතාරින්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව එකක් තමයි ඔයා කන බත් වර්ගය සමහර හාල් තියෙනවා සීනි වැඩි. සමහර හාල් වල කැලරිස් අඩුයි. ඉතින් ඔයාට පොඩ්ඩක් හොයලා බලලා හොඳ හාල් වර්ගයක් තෝරගන්නවා නම් තවත් ඔයාට වේගෙන් බර අඩු කරන්න ඉවහල් වෙනවා. ඔව් කෝච්. එතකොට මේ ඩයට් එකක් කරද්දී සීනි කියන දේ ගැන ගොඩ දෙනෙක් හිතනවා භයානකයි කියලා. ඒක අපිට කියන තරම් භයානකද? ඒකෙන් ශරීරයට මොන වගේ බලපෑමක් වෙනවද? සීනි මෙහෙමයි. සීනි භයානක වෙන්නේ සීනි දිය කරගෙන කන්න ගත්තාම. ගියහන්. ඒ කියන්නේ දැන් සීනි කොහොමද තියෙනවනේ කෑම වල. ඔය අපි කන බත් වල සීනි තියෙනවා. ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ සීනි දිය කරගෙන කන්න. ඇත්තටම ලංකාවේ අපි ගත්තම් තේ වලට ලංකාව හරි ප්‍රසිද්ධයිනේ.
ඒ වුණාට අපේ රටේ කීයෙන් කී දෙනාද තේවල රහ දන්නේ? එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තේ තියෙනවා. අපි බොන්නේ සීනි රහ ඇතුලේ තේ රහ හොයන්නේ. හැම එකටම සීනි හැඳි දෙක තුනක් දාගෙන බොනවා. කෝපිත් එහෙමයි. අපි ෆෘට් ජූස් එකක් ගිහලා කඩේකට ගිහලා ගත්තා කියනවා. සමහර වෙලාවට ඒ ජූස් එකේ තියෙන පළතුරු අපි දොඩම් ගත්තාම ඒක මොකක් හරි කිමිකල් එකක් තියෙන්නේ. රසකාරකයක් තියෙන්නේ. ඇත්ත දොඩනුත් නැහැ අඩුම තරමේ. සීනි වතුරයි. මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපිට දොඩම් ගෙඩියක් රුපියල් 300ක් විතර එනවනේ සුපර් මාකට් එකකින් ගද්දි. ඉතින් මිනිස්සෙකුට උදේට දොඩම් වීදුරුවක් බොන්න කියලා කිව්වම ඩයට් එක හැමෝටම මං කියන්නේ පුළුවන් අයත් ඉන්නවා. දොඩම් වීදුරුවක් හදාගන්න රුපියල් 1000ක් විතර යනවා දවසකට. ඉතින් ප්‍රායෝගික නැති කතන්දරක් තියෙනවා ඔය. ඉතින් ඒ වුණාට ඊට වඩා හොඳයි හදාගන්න ලොකු වියදමක් යනවා නම් දොඩම් නොබී ඉන්න එක හොඳයි ඊට වඩා සීනි දාගෙන බොනවට වඩා. ඒ නිසා මං කියන්නේ සීනි අහිතකර වෙන්නේ සීනි දිය කරගෙන ඔයා බොන්න එපා. ඔයා සීනි පාවිච්චි කරනවා නම් බොහොම පොඩ්ඩක් පාවිච්චි කරන්න ඕන. ඔයාලට සීනි පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට රටින්දි වලින් සීනි ගන්න පුළුවන් තේ එකක් බොනවා නම්. ඒ වගේ දේවල් පුළුවන්. පළතුරු වලින් සීනි ගන්න පුළුවන්. ඉතින් සීනි දිය කරගන්න යන්න එපා. ඔයාගේ කෑම වල කොහොමද සීනි තියෙනවා. ඒ නිසා ආටිෆිෂල් විදියට ඔය සොෆ්ට් ඩ්‍රින්ක්ස් වර්ග එතකොට ෆෘට් ජූස් එකක් ඔයා හදනවා නම් සීනි පළතුරු කනවා නම් ඒකට සීනි දාගන්න එක. ඉතින් සීනි අලුතෙන් ඇඩ් කරගන්නේ නැතුව සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. තේ එකක් බොන්න පුරුදු වෙන්න. මේ සීනි නැතුව ඔයා සතියක් විතර යද්දි ඔයාලට තේරෙනවා ඒ තේ එකේ ඇත්ත රහ එන්න ගන්නවා. ඒක ඊට පස්සේ හරි රසයි. කෝපි එකක් බිව්වත් ඇත්තටම කෝපි රහ එනවා. ඒක රසයි. ටික දවසක් ගියාම ආයෙකට හුරු වෙනවා. මුලින්ම ඔක ගොඩක් අය ජිම් එකට ඇවිල්ලා කියනවා අනේ කෝච් මෙහෙමයි මට මගේ ටී එක නම් නවත්තන්න බෑ. මට උදේට මොනවද නැතත් ටී එක තියෙන්න ඕනේ. ටී එක නම් නවත්තන්නේ මම ටී එක නවත්තන්න කියන්නේ නෑ ගියාම. මම කියන්නේ ටී එකට දාන සීනි හැඳි දෙක තුන නවත්තන්න කියලා. ඒකෙදිත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බත් අපි ප්‍රමාණ අඩු කරන්නේ චුට්ට. ඒ වගේ සීනි හැඳි 4ක් විතර දාන කෙනෙකුට මම කියන්නේ සීනි හැඳි භාගයක් අඩු කරන්න මුලින්ම. ඊට පස්සේ තව චුට්ටක් අඩු කරන්න. ටික ටික අඩු කරලා ඔය සීනි වල තියෙන මතකය, සීනි රසට තියෙන ඇබ්බැහි අඩු කරගන්න. සීනි කියන දේ ඇඟට යන්නේ නැති වුනහම එළියෙන් අපි දිය කරගෙන කන්නේ නැති වුනහම ටික දවසක් ගියාම අපේ ඇඟ සීනි ඉල්ලන්නේ නැහැ එහෙම. සහ අපි ඒ කැමරේ රසට හුරු වෙනවා. සහ ඊට පස්සේ අපිට සීනි එපා වෙනවා. සතියක් දෙකක් ඔයා ඒ දේ කරොත් එහෙම ඔයාට තේ එකකට සීනි දාගෙන බොන්න බෑ ගියාම. ඔයාට අප්පිරියයි තේ එක. ඔයාලා පුරුදු වෙනවා සීනි නැතුව බොන්න. එතකොට අමුතුවෙන් ඩයට් කරනවා කියලා දෙයක් නැහැ ගියාම. ඔයා ඒක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකක් කරගෙන නිකම්ම. එතකොට ඔයා ගොඩක් අය හිතනවා මේ මාස 3ක් මම සීනි නොකා ඉන්නවා. එහෙම දෙයක් නැහැ. ඔයාලකට හුරු වුණාට පස්සේ ඔයා ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ නිසා මම කියන්නේ සීනි අඩු කරලා කොහොම හරි දිය කරගෙන කන එක නැති කරලා දාන්න. ඔයාලට කෑම වලින් කොහොමද සීනි ලැබෙනවා. කෝච් එතකොට අපි එළවලු විතරක් කාලා මේ ඩයට් එකක් කරොත් අපේ බර අඩු වෙයිද? මෙහෙමයි කියන්නේ එළවලු විතරක් කාලා බර අඩු කරගන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික නෑ ඒක. ඔයාට අපි කියමු වෙජිටබල් ඩයට් එකක් කරනවා කියලා. සතියෙන් විතර කිලෝ 5ක් විතර අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයා ඊට පස්සේ ඔක හැමදාම ඔයාට මේ බෝංචි කරල් හප කැරට් කැලි හප ඉන්න බෑනේ. ඔයා දවසක් ඔයාට එනවා කෑම ආයිත් සාමාන්‍ය විදිහට කන්න. එතකොට වෙන්නේ අර බර අඩු වෙච්ච කිලෝ 5 ඩබල් වෙලා වැඩි වෙන්නේ. තේරෙනවද ඔයාලට? ඉතින් එයාට එළවලු එක්ක ඔයාගේ ප්‍රෝටීන් කාබ්ස් බැලන්ස් වෙන විදිහට තමයි ඔයාගේ ඩයට් එක හදා ගන්න ඕනේ. ඔයා එළවලු විතරක් කෑහම වෙන තවත් දෙයක් තමයි ඔයාගේ එනර්ජි සිස්ටම් එක ලොස් වෙනවා. ඔයාට එනර්ජි නැහැ. වර්කවුට් එකක් කරන කෙනෙක් නම් ඔයාට ජිම් එකට ගිහලා වර්කවුට් එකක් කරන්න බෑ ඇත්තටම. මොකද අර වෙනදාට එන ප්‍රෝටීන් ටික ඇඟට එන්නේ නැහැ, කාබ්ස් ටික එන්නේ නැහැ නේ. ඉතින් කොහොමද ඔයාට ශක්තිය නිෂ්පාදනය වෙන්නේ? ඔයා එළවලු කාලා ගෙදරට ඇඳට වෙලා නිදාගෙන ඉන්නවනේ. මේනේ නේද? ඔයා වැඩ කරන්න ඕනේ. ඔයා වර්ක් කරන්න ඕනේ. ඔයා සෙල්ලම් කරන්න ඕනේ. ඔයා ජිම් එකට යන්න ඕනේ. ඔයා හිතන්න ඕනේ. ඔයාගේ බ්‍රේන් එක වැඩ කරන්න ඕනේ. ඉතින් ඔයාට එනර්ජි එකක් ඕනේ. ඉතින් ඒ නිසා එනර්ජි සිස්ටම් එක ලොස් වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන් ඔයා එළවලු විතරක් කාලා ඉන්න ගත්තොත්. ඒ වගේම මාගේ මසල් ලොස් එකක් වෙන්න පුළුවන්. ඒකත් ගොඩක් වැදගත්. මොකද අපි වර්කවුට් කරන කෙනෙක් නම් අපේ මාංශ පේශි හොඳට තියාගන්න අපි කැමති. ඒ වගේම අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක් වුණා අපේ මසල් ලොස් එකක් ගියොත් එහෙම අපිට ඒකත් ගොඩක් බලපාන අපි කැත වෙනවා. ඒ නිසා මසල් ලොස් එකක් වෙන්න ඕනේ. අපේ හෝමෝන් අන්බැලන්ස් එකක් වෙන්න පුළුවන්. අපි ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එළවලු විතරක් කාලා අපිට බර අඩු කරගන්න බෑ. අඩු කරගත්තත් ඒක බොහොම తాවකාලිකයි.
ඔයාට ටික කාලයකට පොඩි සතුටක් ලබන්න පුළුවන්. ඒ වුණාට ඒක ඔයාට දීර්ඝ කාලීනව එකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ ගියා. ඔව් කෝච්. එතකොට මේ කෙනෙක්ට දැන් කඩේකට ගියාට පස්සේ කන්න තියෙන රයිස් විකොත්තු විතරයි. උයා ගන්න ක්‍රමයකුත් නැත්තම් ඒ වගේ කඩේකට ගියාම කොහොමද අපි ඩයට් එක මේන්ටේන් කරන්නේ? මෙහෙමයි ගියන් දැන් ඔය මේ රයිස් කොත්තු වලට ගොඩක් අය බයයි. ඉතින් අපි ප්‍රායෝගිකව ජීවත් වෙන මේ ජීවිතේ කෙනෙක් ඔෆිස් එක වාගේම ඔයා ඔෆිස් එකේ වැඩ කරනවා. ඔයා ඔෆිස් එකෙන් එළියට ආවම තියෙන කඩේ තියෙන රයිස් කොත්තු විතරයි. ඊට පස්සේ ඔයාට හෙල්ති මොනවද හොඳ එළවලුවක් කන්න, හොඳ කෑමක් කන්න කිලෝමීටර් 10ක් විතර යන්න වෙනවා. ඉතින් ඔයාගේ ලන්ච් අවර් එකේ ඔයාට ඕක කරන්න බැහැනේ ගියාන්. තියෙන එක කාලේ ඉන්න ඕනේ. සමහරවිට අපි කියමු ඔයා කැම්පස් එකේ ඉන්න ළමෙක් කියලා. ඔයා ඉන්නේ හොස්ටල් එකක. එහෙම නැත්නම් ඔයා කොහේ හරි බෝඩ් වෙලා ඉන්නේ. ඉතින් ඔයාට කන්න තියෙන්නේ රයිස් එකක්, කොත්තුවක්. සමහරවිට රෑ 10න් 11න් පස්සේ ආප්පයක්වත් නැහැ කඩේක. ඉන්දියාප්පයක්වත් නැහැ. රෑ 11න් පස්සේ ගියාම ප්‍රායෝගිකව අපි මුණ දෙන ප්‍රශ්න. ඒක හැමෝටම එහෙමයි. රයිස් එකක් කොත්තුවක් ඇරෙන්න කඩෙන් අහන්නකෝ ගිහිල්ලා ගොඩක් වෙලාවට පාරවල් ලයිනේ තියෙන කඩවලනේ. ওই දෙක ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඉතින් ඒකෙදි වල කරන්න පුළුවන් දෙයක් තියෙනවා. බර අඩු කරගන්න පුළුවන් පහසු දෙයක් තියෙනවා. ඒකෙදි කොත්තු නම් මම අනුමත කරන්නේ නැහැ කියන්නේ. ඒක කොත්තු වලින් සාමාන්‍යයෙන් පැට් එක එනවා ඉතින්. මොකද ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. කාප්ස් වැඩි ඇත්තටම. හැබැයි අපිට බත් කනවා නම් අපිට රයිස් කනවා නම් අපිට පුළුවන් ඒකට දාන්න ඔය රසකාරක පොඩ්ඩක් කියලා ඔයාගේ රයිස් එකට එපා කියලා ඒ වෙලාවට කතා කරලා කියන්න පුළුවන් ඒ හදන කෙනාට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් බිත්තරයක් දාන්න රයිස් එකට බිත්තර 3ක් විතර දාලා බත් ප්‍රමාණය අඩු කරගන්න. එහෙම ඉල්ල ගන්න පුළුවන් කඩවල වලින් කතා කරලා. ඉතින් ඔයා සමහරවිට යාළුවෙක් එක්ක ඔයාට ෂෙයා කරගෙන කන්න පුළුවන්. ඔයාට බත් මුළු බත් එකම කන්න ඕනේ නැහැනේ එහෙම නීතියක් නැහැනේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි යම්කිසි ගාණක් වියදම් කරනවනේ කෑමකට. ඉතින් ඒ ගාණම වියදම් කරපු නිසා සමහර අය කනවා. කන්න බඩගිනිත් නෑ අපරාධේ කියලා කනවා. ඉතින් එහෙම අපරාධේ කියලා කන්න එපා. අපරාධේ කියලා කාලා වෙන්නේ ඔයාගේ ඇඟට අපරාධයක් වෙන එක. ඇඟේ ඒක සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. අමාරුවෙන් මේ හුස්ම ගන්න බැරුව කන්න එපා. ඒතර තව දැන් මේවා මෙහෙම කම්පැනි වලින් තරහ වෙන නිසා අපිට මේවා කියන්න බෑ නම් වශයෙන්. ඒ වුණාට ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් එක්ක බත් එක කන්න. කොත්තුව ගන්න. අන්න ඒකත් ප්‍රශ්නයක්. එතකොට කන්නත් ඉතින් පොඩ්ඩක් කික් එකක් තියෙනවානේ නේද? ආස හිතෙනවානේ කෑම එක. එතකොට සම්පූර්ණයෙන් මුළු බත් එකම කාලි ඉවර කරගන්නත් පුළුවන්. ඒ වෙනකොට මම අනුමත කරන්නේ නැහැ. අපි ඩයට් එකක ඉන්න නම් ඔයා බීම ಜಾති සොෆ්ට් ඩ්‍රින්ක්ස් පාවිච්චි කරන්න එපා. වතුර බොන්න. බත් ප්‍රමාණය අඩු කරලා ඉල්ල ගන්න කඩේකින්. බිත්තර වැඩිපුර දාලා ඉල්ල ගන්න. එතකොට ඒකට දාන රසකාරක අඩු කරන්න. එතකොට ඒගොල්ලෝ කිව්වහම ඒගොල්ලෝ අඩු කරලා දෙනවා. සහ යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න වගේ කෑම එක. ඒ වගේ දේවල් කරලා ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම බත් කෑවට පස්සේ රයිස් එකක් කෑවට පස්සේ ඔය සීනි ගොඩක් දාපු ෆෘට් සලාඩ් ಜಾති එහෙම නැත්නම් වටලප්පන් ඒ වගේ ස්වීට්ස් ಜಾති ගොඩක් කන්න යන්න එපා. බීම බොන්න එපා. එතකොට ඔයාගේ ඩයට් එක ඔයාලට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් රයිස් එකක් කාලා උනත් ඩයට් එකක් කරගෙන යන්න පුළුවන්. බැරි නෑ. වෙන්න ඕනේ අපේ පුරුදු අපේ හැබිට්ස් අපි අඩු කරගන්න ඕනේ. එතකොට ඔයාට ඒක දිගටම කරගෙන යන්න පුළුවන් සහ ඒකෙන් ප්‍රතිඵල තියෙනවා ගියා. ඔව් කෝච්. අපි දැන් ඩයට් එකක ඉද්දි අපිට පාටියකට යන්න වුණාම ඩයට් එක කැඩෙනවා නේද? මෙහෙමයි ගියා. දැන් ශාරීරික යෝගතා පුහුණුකරුවෙක් විදිහට මම වැඩ කරද්දී ගොඩක් අය විලහන දෙයක් තමයි කෝච් මට පාටි එකක් තියෙනවා. මට වෙඩින් එකක් තියෙනවා. එහෙම නැත්නම් මම ට්‍රිප් එකක් යන්න ඉන්නවා. ඉතින් මට මේ ඩයට් එක පොඩ්ඩක් සතියකින් දෙකකින් මම කරන්නද? නැත්නම් මෙම්බර්ෂිප් එක මම ඊට පස්සේ ගන්නද? කියලා අහන දෙයක්. ඉතින් මෙහෙමයි ඔයාගේ පාටි එක වෙනුවෙන් ඔයාගේ වෙඩින් එකක් තියෙනවා නම් ඒකට යන එක වෙනුවෙන් අපි කිව්වේ එක වේලයි නැත්නම් දෙකයි කියලා කන්නේ. ඉතින් ওই වේලක් දෙකක් වෙනුවෙන් ඔයා සති දෙකක් ඩයට් එක නැති කරගන්න එපා. ඔයා ඩයට් එක කරන්න. හොඳ දේවල් නේ කරන්නේ. හොඳ දේවල් කරගෙන යන්න ඒ වෙලාවට ඔයා ඒක එන්ජොයි කරන්න. එතකොට ඔයාට එක වේලනේ මිස් වෙන්නේ. නැත්නම් ඔයා ඒ සති දෙකකට පස්සේ තියෙන වෙඩින් එක වෙනුවෙන් පාටි එක වෙනුවෙන් ට්‍රිප් එකක් යන එක වෙනුවෙන් ඔයා සති දෙකක්ම අනවශ්‍ය විදිහට කෑම ගන්නවා. නේද? ඉතින් ඔයා ඩයට් එක කරන්න ඔයා පාටි එක එන්ජොයි කරන්න. මෙහෙමයි මිනිස්සු සතියේ දවස් 7ම පාටි දාන්නේ යන්නේ ගියහන්. සමහර වෙලාවට සමහර අය නම් දාන අය ඉන්නවා. හැබැයි ජිම් එකකට එන කෙනෙක් ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් වෙනවා. එයාලා ගොඩක් වෙලා මොකද නැත්තම් හැමදාම පාටි ගන්නයි ජිම් එකට යන්නයි බැහැනේ. කන්ට්‍රෝල් වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් සතියට අපි කියමු 1යි කියලා.
සතියේ පාටි දෙකක් දාන කෙනෙකුට නම් මම කියන්නේ පාටි එකෙදිත් අපි කන්ට්‍රෝල් කරන්න. ඒ වෙලාවට බීම ಜಾති බොන එක, සීනි ගන්න එක, ඇල්කොහොල් ගන්න එක කන්ට්‍රෝල් කරන්න. සතියේට එකක් වගේ නම් ඕකේ පටන් ගැනීමක් විදිහට මම නම් කියන්නේ මාසෙකට එක පාටි එකක් වගේ නම් හොඳයි ඉතින්. හරිද? ඒ කියන්නේ චීට් මීල් එකක් වගේ අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට පාටි එක හොඳට එන්ජොයි කරන්න. කාලා බීලා ඉන්න. මම එතකොට මුකුත් කියන්නේ නැහැ. මං ගාවට එන අයටත් කියන්නේ නැහැ. ඔයා කන්ට්‍රෝල් කරන්න කියලා. අනිත් හැම වේලම ඔයාගේ හැම වේලම ඔයා කන උදේට, දවල්ට, රැට හැම වෙලකම පරිස්සම් වෙන්න. එතකොට ඔයාට මේ පාටි එක හොඳට සතුටින් එන්ජොයි කරන්න පුළුවන්. අනිත් එක තමයි ට්‍රිප් එකක් අපි යන්න ඉන්නවා කියමුකෝ. දවස් 3-4කට. එහෙම නැත්නම් අපි රට යන්න ඉන්නවා කියමු. එතකොට අපේ සාමාන්‍ය කන මීල් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට අපිට එතෙන්ට ගිහිල්ලා අපිට මේ එක්ස් හොය වෙජිටබල් හොය වෙනම චිකන් හොයලා ඒව කරන්න බෑනේ. අපි ඉන්න යාළුවෝ ටිකක් එක්ක ඒක එන්ජොයි කරන්න ඕනේ. ඉන්න තැනට ගැලපෙන්න කන්න ඕනේ. එක්ක සමහරවිට අපිට කවුරු හරි කන්න දෙන්න පුළුවන්. ඉතින් අපිට ඒව කන්න වෙනවා. ඒ වෙලාවට ඔයා ඒකේ ඉන්න. හැබැයි එතනින් පස්සේ ඔයා එතනින් එළියට ආවම ඔයාගේ සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකේදී ඔයා ඒක හරියට කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට කෝච් මේ දැන් අපි ඩයට් එකක් කරද්දී කොච්චර විතර නිින්දක් ලබා ගන්න ඕනේද? ඒ වගේම වතුර කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද? මෙහෙමයි ගියහන් අපේ ඩයට් එක වගේම වැදගත් තමයි අපේ ආහාර පාලනය වගේම වැදගත් දෙයක් තමයි වතුර සහ නිින්ද. හැබැයි ගොඩක් අය හිතන්නේ නැති දෙයක් තමයි වතුර නිසා නිින්ද නැති වෙන්න පුළුවන් කියලා. ඒක ගොඩක් අය හිතන්නේ නැහැ. මුළු දවසම වැඩ කරලා අපි කියමු වතුර ලීටර් 2-3ක් අපි දවසකට බොන්න ඕනේනේ නේද? ඉතින් ඒ වුණාට ගොඩක් අය මැනලා වතුර බොන්නේ නැහැනේ. ඉතින් මුළු දවසම වැඩ කළා හවස් වෙද්දී රෑ වෙද්දී තමයි මතක් වෙන්නේ අද වතුර බිව්වේ නැහැනේ කියලා. එතකොට වතුර ලීටර් 2ක් විතර බොනවා රෑට. එතකොට වොෂ්රූම් එකේ තමයි ඔයා එළි වෙනකම් ඉන්නේ. ඔයාට නිදා ගන්න බැරි වෙනවා. විනාඩි 10න් 10ට පැය භාගයට හැරෙන්න ගත්තාම වොෂ්රූම් යන්න උවමනා වුණාම ඔයාට නිින්දත් නැති වෙනවා. ඉතින් වතුර ඔයා බොනවා නම් බොන්න ඕනේ මැනලා. ඒ කියන්නේ උදේ ඉඳන් හවස වෙනකන් අපි කියන්නේ වතුර වීදුරුවක් කියලා පුරවල. ඔය වතුර වීදුරුවක් බොනවා. ආයෙත් පැය භාගයක් විතරදී තව වතුර වීදුරුවක් බොනවා. එහෙම නැත්නම් ඔය ලොකු බෝතලයකට වතුර පුරවගෙන ඒක දවසම බිබී ඉන්නවා. එහෙම නැතුව හවසට රැයට වතුර බොන්න තියාගන්න එපා. එතකොට ඔයාගේ නිින්දට ඒක බලපානවා. කෙලින්ම බලපානවා. ඒ නිසා වතුර හරියට මැනලා බොන්න දවස පුරාම ඔයාගේ නිින්ද පැය 7-8ක් අනිවාර්යෙන්ම ඔයා ගන්න ඕනේ. හොඳ නිින්දක්. සුවපහසු නිින්දක් ගන්න පැය 7-8ක් ඒ දෙකම බලපානවා ඔයාගේ ඩයට් එක වගේම බර අඩු වෙන්න. එතකොට කෝච් මේ ඩයට් කරලා බර අඩු කරගත්තට පස්සේ අපි ඩයට් එක හැමදාම කරන්න ඕනේද? මෙහෙමයි කියන්නේ දැන් අපි ඩයට් කරලා බර අඩු කරගන්න ඕනේ අපිට ඕන මට්ටමට එනවනේ. ඉතින් ඒ මට්ටමට එද්දී අපි නිකම්ම ඩයට් එකක් කරනවාටත් වඩා අපේ ලයිෆ් ස්ටයිල් එකට අපි ඒක හුරු කරගෙන. ඊට පස්සේ අපිට ඒක දිගටම මේ කරන්න ඕනේ කියලා එකක් නෑ. අපි ඒක දිගටම කොහොමත් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට අපේ දැන් මම ඔයාලට කතා කරා වගේ අර මුලින් අපි කිව්වේ අපේ අම්මා එහෙම නැත්නම් අපේ බිරිඳු වේල දෙන කෑම එක අපි පුරුදු වෙනවා බත් ප්‍රමාණය අඩු කරලා මාළු පිණි වැඩි කරලා කන්න. ඉතින් අපි ඒකට හුරු වෙලා නිකම්. ඉතින් අපි ආපෝ සැරයක් කවදාකවත් අර ඉස්සර වගේ බත් ගොඩාක් බෙදාගෙන මාළු පිණි චුට්ටක් දාගෙන කන්නේ නැහැ. ඉතින් අපි ඒකට හුරු වෙලා. සහ අපි ආසයි පලාවල රසට අපි ඒක විඳිනවා. කෑම වල රස දන්නවා. ඉතින් එතකොට අපි ආපෝ එක වෙනස් කරගන්නේ නැහැ. ඉතින් බත් විතරක් මේ ගොඩක් කෑවහම අපිට කෑම රස දැනෙන්නේ නැහැ නේ ඇත්තටම. කෑම රස දැනෙන්න නම් කෑම වැඩිපුර මාළු පිණි වල රසද මාළු පිණි ගොඩක් එක්කහුව වෙලා තියෙනවා වගේ කෑම ප්ලේට් එකට. හරි. ඒ වගේම ඊළඟ කාරණාව තමයි ඔයා සීනි. ඒකනේ අපි ගොඩක්ම විශේෂයෙන් මේ ඩයට් වලදී කතා කරන්නේ. සීනි අපි දිය කරගෙන බොන එක අපි නැවැත්තුවාම ඉතින් අපි බොන තේ එකේ රස අපිට දැනෙනවා. අපි බොන ජූස් එකේ රස අපිට දැනෙනවා. ඉතින් අපි ඒකටත් හුරු වෙනවා. ඊට පස්සේ අපි ආපු කාලයක් ගිහිල්ලා අපි සීනි කලවම් කරගෙන බොන්න පුරුදු වෙන්නේ නැහැ. අපිට අපිරිය ඇත්තටම තේ එකක්වත් බොන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා ඔයා ඒක වගේ ලයිෆ් ස්ටයිල් එකට නිකම්ම හුරු කරගෙන. එතකොට ඔයා ඩයට් කරනවා නෙමෙයි ඒක ඔයාගේ සාමාන්‍ය යන විදියක්. ඒ නිසා ඩයට් එකක් කරන්නේ ඇත්තටම මේ ජීවිත කාලෙම ඩයට් කරනවාට එහෙමටත් වඩා අර අපි අලුත් ආහාර රටාවකට අපි හුරු කර ගන්නවා. නිවැරදි හොඳ ආහාර රටාවකට අපි අපිව හුරු කර ගන්නවා. ඉතින් අපි ඒකට හුරු වුණාට පස්සේ අපි ඒකේ ඉස්සරහට යනවා. එතකොට යම්කිසි කියන්නේ අපිට එන්න තියෙනවා නම් ඔය බෝනවන රෝග එහෙම නැත්නම් අපි වයසට යනවනේ අපි හැමදාම තරුණ ඉන්නේ නැහැනේ නේද? ඉතින් අපේ ස්කින් එක ලස්සන වෙනවා. එතකොට ස්කින් එක අපි ඉක්මනටම
අපේ දුර්වර්ණ වෙලා අපි කැත වෙන්න ඉන්න නම් අපිට ඒක පරක්කු වෙනවා. අපි කැත වෙන්නේ නැහැ. හොඳ ස්කින් එකක් අපිට තියෙනවා. අපි අනවශ්‍ය විදිහට මේදිය දාලා බර වැඩි වෙලා බඩ දාගෙන ඉන්නේ නැහැ. ඉතින් කාලයත් එක්කලා සාමාන්‍යයෙන් ඩයට් එකකදී අපිට ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. මාස 3ක් 4ක් කරගෙන යද්දී අර ඉක්මනට අඩු වෙනවා ගොඩක් ෆැට් තියෙන කෙනෙක්. හැබැයි කාලයක් ඒක කරාම ඒක මේන්ටේන් කරන් ගියාම ඔයා යම්කිසි ලෙවල් එකක ඔයාට දිගටම ඉන්න පුළුවන්. ඔයාට ඒක නිකන් සාමාන්‍ය දෙයක් වෙලා යනවා. හරි. එහෙනම් අපි හිතනවා ඔයගොල්ලන්ට ඩයට් එකක් පටන් ගන්න කොහොමද කියලා අයිඩියා එකක් එන්න ඇති කියලා. ඉතින් තව එපිසෝඩ් එකකින් අපි හම්බ වෙනකන් stay strong.